එක දැන් අතර ඉන්නේ ගොඩක් කරාට බඩින්නවා. පොඩි ප්‍රශ්නයක් වුණා. මම ඩෝසින් හල්ලා ගිහිල්ලා මෙන්ටනන්ස් ෂිප් එකක් වෙන්නේ. ඕ දුර යන්න එපා නතර වෙන්න. ගෙත් ටිකක් ලෙවල් අඩුයි. ඒකට කවන්නේ. ලෙවල් 33. ඒවල. හෙලෝ ෆ්‍රෙන්ඩ්ස් ඔන්න ඉතින් අද තරග අක්ෂය ලෙවල් එපිසෝඩ් එකක්. ඉතින් අද අපි මෙයාව ටීම් කරන ගමන් තමයි ඉන්නේ. මම මෙයා කාගේ සෙල් එකද? ට්‍රයිසරටොප්ස් ස්ට්‍රයික්ගේ සෙල් එක. මෙයාව ටීම් කරන ගමන් ඉන්නේ ඉතින්. මම මෙයාව මුලින් ඉඳන් ටීම් කරනවා රෙකෝඩ් කරන්න ගත්තේ නෑ. මොකද මෙයා 1.2 ගන්න ටීම් වෙන්නේ. ඒ හින්දා මෙයාව ටීම් ගන්න ගියොත් ගොඩක් වෙලාවක් යනවා. ඒ වගේම මෙයා ගහන පාරවල් එච්චර සැර නෑ. මෙයා ගහනවත් නෙමෙයි තල්ලු කරන්නේ නිකන්. මෙන්න මෙයාට බඩගිනි ආවා. අපි මේ දම්පාට බෙරිස් තමයි දෙන්න ඕනේ මෙජෝ බෙරිස්. එතකොට ඉක්මනට බඩගින්න එනවා. මිනිස් බෙරිස් දුන්නට හිමීට අනික උගේ ටීම් වෙන්නේ ඒ වගේම උට බඩගිනින්නත් ටික වෙලාවක් යනවා. ගොඩක් වෙලාවක් යනවා. ඉතින් ටික වෙලාවක් හිටමු. හෙලෝ යාළුවේ මිස් වුණා නේද මාව අනේ. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් මම තව යාළුවෙකුත් අල්ලලා ඉන්නේ. මේකලඩෝන් කෙනෙක්. එයාවත් හැල්ලුවා. තව දෙන්නෙක් විතර ඇල්ලුවා. ටෙරාන තුන් දෙනෙක් ඇල්ලුවා. තව ටෙරානඩෝන් එකක් ඇල්ලුවා. පැරසෝර්නේ පැරසෝර්නේ යාදලකට ඇල්ලුවා. යාර කවුද ෆෝමියෝද මොකද වෙක් ඉන්නවනේ අන්නෝවත් ඇල්ලුවා. කොල්ලට බලෙන් ගිහලු. ඉතින් සෙල් එක තියෙන්නේ ලෙවල් 32 අපි 26 තව 6ක් විතර තියෙනවා. මුක්කේ තට්ටික බලහංකෝ තල්ලු කරාද මට දැනුන්නේ නැහැ සෝරි හොඳේ අහසේ තරු ආයා තිබෙනවා අර බඩගින්නේ නැද්ද මම දැම්මට බඩගින්නේ නා දැන් ඉන්නවා දෙක්කනේ මැදි ඌ එක දැන් අතර ඉන්නේ ගොඩක් කරාට බඩගින්නවා ලෙවල් 75 37ක් කැඩෙනවා ඒ කියන්නේ 112යි ඕහෝ චුට්ටක් ඉන්න සුද්දෝ ගැහුවනේ ඉද ගැහුවනේ මේ තල්ලු කරා දැන් බඩ ඉන්නේ ඒ මෝ තල්ලු කරන එක නාටද බා කො බානේ බඩගිනි නැද්ද ආවා කැවුනද කැවුන්නේ තපහයි ඕකේ රයිට් හෙලෝ මගේ රත්තරන් යාළුවේ ඔය තල්ලු කරාට මං තල්ලු වෙන්නේ නැහැ නේ බා තල්ලු වෙනවද බඩගිනිද නතර උනේ ඇයිද ඔව් බඩගිනිද මුන් දෙන්නේ එක්කනේ අපි ඉන්ටියට මේ චෝබෙරිස් දාගෙන මෙයාට බඩ ඉන්නවහම ළඟට ගිහිල්ලා කවන්න තියෙනවා මං ඩෝල්ෆින් එකකුත් අල්ලන්න try එකක් දුන්නා ඒ හරිය මෙගලොඩෝන් වැඩිව ඒ හින්දා වැඩේ හරියන්නේ නැහැ හෙලෝ මගේ ඔක්කොම ආම කුඩු දැන් ඕම් බෑන්ඩ් දැන් මුට බඩගින්නේ ආවද ආවේ නැද්ද ආවා 77යි
කොහොමද ඉතින් මම තල්ලු කරාට මට දෙන්නේ නැහැ. හැබැයි මම තල්ලු කරද්දී අපි බෑ පල්ලමකින් එහා වැටුණොත් අපේ හෙල්ත් අඩු වෙනවා. පොඩ්ඩක් එන වතුර දිහා. හෙලෝ මෙහෙ එන්න. අන්න බඩින් කොල්ලට. වඩා උසලා මෙහෙට ගෙන්න ගන්න ඕනේ. එන්න මොහොත පැත්තට යන්න මොකද ඔය? එන්නකො මෙහෙට ඔය. මොකද වෙන්නේ කොල්ලා? what's up? ඒ තල්ලු වෙන්නේ නැහැ බයි. හරියට තල්ලු කරන්න බෑද බහුවට. හරියට බල්ල තල්ලු කරාම ඒක නම් තල්ලු වුණා. බඩගිනි නෑ. මම දැන් බඩගිනි නෙමෙයි. 80යි තව 20යි. කොල්ලෝ කොහොමද ඉතින් මොකද? ආව්. ඉන්න මුට හැරෙන්න හැබැයි නේලාක් යන. බඩගිනිද අන්ද බඩගින්නේ. අඩි ආවේ නෑනේ බා. අඩි ආවා. 81යි. 19ක් නෑ 20ක් විතර තියෙන. නෑ 19 නෑ සෝරි 18ක් විතර තියෙන. ඒ බන් දශම ගාන උල් තනවනේ. දැන් බඩගිනි. මට බඩගිනි ආවා. මං කන්නේ මාළු ඕනේ බෙරිව නෙක්ස්ට් ටයිම් ගන්න. හරියට හරි 82යි. ඕ මෙයා නිකන් බ්‍රොන්ටෝ වගේ බ්‍රොන්ටෝ ගහන්නේ. බ්‍රොන්ටෝසෝරස් නේ නම. ඕනේ මුගේ නම ඩිප්ලොඩෝකස්. බඩගිනිද ශාලොකෂා දැන් බඩගිනි මට ආවා. උට ආවේ නෑ හැබැයි. දැන් ඒ ආවා. 84යි. තව 15ක් කිව්වට 16ක් මොරිය ප්‍රමාණයක් තියෙන. කොහෙද යන්නේ? පාර වැරදිලාද? එන්න. බඩගින්නේ ඒ පාන මොකද වුණා මගේ යන්නේ සුනකට වරේ. හරි 85යි. ඕ නයිස් ෂොට්. අද ඔක්කොම බඩ දැන් නැතේ ආදිනවා. පොඩි ප්‍රශ්නයක් වුණා. මම ඩොල්ෆින් අල්ලන්න ගිහලා මෙන්ටල් ඇසිඩ් එකක් ඇවිල්ලා මට ගැහුවා. නෑ කයි උනේ මෙතන. ඊට පස්සේ බෑග් එක වතුර දීම ගන්න. එන්නේ බඩුරිය. එන්නේ මොකක් තිබ්බේ නෑ. ඊට පස්සේ මම ආයිත් තාම මේට වෙන දූපතට ගිහලා අල්ලන්නත් කොහොමද ආව රැෆ්ට් එක තිබ්බා. ඕන් දැන් බඩගිනි එයි පොරට. අසු හයයි.
වැඩි වෙයිට් එක 0යි කමන්නව තල්ලු කරන්න වාසාවන පොඩි එකකට වෙන ලොකු එක ඉතින් වීඩියෝ බලන අතරේ channel එක subscribe කරමු නැතේ subscribe කරලා වීඩියෝ like එකක් දාගෙන ඉන්න යාළුවනේ ඕන් දැන් බඩගින්න එනවද ආවද තාම නෑ ආවේ අන්න ආවා 88යි නෝ පස් කනවද හෙලෝ පස් රසද මගේ බෙල්ලේ කටු වගේ තියෙනවා එන්නකෝ එන්න රිදුන්නේ දැනුන්නේ වැඩක් නෑ බඩගිනි නෑ එක්මට බඩගිනි යන්කෝ අඩේ බඩගිනි නැද්ද හරි 89.3 ඇයි බම්මුට බිරිස් තිච්චි පස් කන්නේ ඔබ ගහනය වෙදින්න නේ බම්මට සුළු ප්‍රමාණයක් සික්කෙනවා මේ කොහෙද යන්නේ කොල්ලෝ බඩගිනි එන්නේ නැද්ද හරි 90.5 හෙල්ත් එක හරද 760යි නයිස් මැරිබන් මකින් ගියන් නයිස් මැරිබන් බඩගිනි නිසා දැන් හරි 91.8යි දැන් යනවා 93ට 1.2ක් යන්නේ බෙල්ල වනවන එන රස්සන ගැහුවට දරුණවන්න බින්ග ඇතුළෙන් යන්න දීවා චුට්ටක් ඉංගලන්ට බඩින්න වෙන්න ඔයාගේ බඩ පිරුණාද අනේ ඔය බිරි එකක් කාලා බඩ පිරෙන්නේ ඔයා තාම බිරි කාලා තියෙන්නේ 90ක් විතර ප්‍රමාණයක් නෑ 90කුන්න 80 ගණන් කාලා තියෙනවා මම බෙරිස් 100 ගණන් ගෙන හොඳේ දැන් 60යි අයියෝ ගොඩක් කාලා එක එකනේ කන්නේ හලෝ මගේ රත්තරන් යාළුවේ වතුරට ගහන්න එපා අයියෝ ඕහෝ වතුරට ගහන්න එපා අයියෝ වදනේ දෙන්නේ එන්න ගොඩට එන්න අන්න බඩගිනි අකොල්ලට බඩිනි 94යි තව පස්සරයක් හයිසරයක් ඇවුවම හරි නැතිද පොළොව හෙල්ලෙනවද කොයිද හම්බ ඒ හෙල්ලෙන්නේ ට්‍රයිසරටොප්ස් ඇවිදිද්දිත් පොළොව හෙල්ලෙනවනේ උඹට ඇයිද පොළොව හෙල්ලෙන්නේ බඩගිනිද අන්න හරි 95යි යේ පස් කන්න එපා
මගේ පොඩි යාලු කිව්වට ලොකු යාලු නෙළමුදු ඕලු දෙවට යමු මල් නෙළමු ඔරු පදිමු රෆ්ට් පදිමු පඩිගිනී දාලන් එනවදමරගන්න අන්න රයිට් 96 දශමට ඉගෙන දෙගෙනවා 98ට දැන් හංගී කියන්නේ මෙජෝ බෙරිස් මොකක්ද මෙජෝ බෙරිස් දැන් ඉද අඩි ආවෙනේ අපා දැන් ඉද අඩි අප්පා දැන් දෙන්න ඉන්ටු දෙක්කනේ කෑවද 98.1 තව දෙසරේ අයියාලුවේ මුගේ සැල්ලක 11 දෙනෙක්ට යන්න පුළුවන් මාළු ප්ලේ ගහන කට්ටිය නම් සුපිරි දෙගිනිද 11 දෙනෙක්ට යන්න පුළුවන් හරි 99.4 කොල්ලෝ තව එකපාරයි ඊට පස්සේ ඔයා ටීම් විනවා මම හෙටට ඉන්න ඔයා ටීම් වෙන්නේ කොහොමද සිගරට හේතුවක් දාගෙන ඉන්නවා දෙකනේ ගල්ලන් හිටියම විසි වෙන්නේ නැහැ ඒක ගලවන කීට දුරට විසි වෙන්නේ නැහැ ළඟට ගන්නේ බඩගිනි එන්නේ නැද්දෝ අවසන් වරට හරි දැන් ඔයා මගේ යෝ අම්මා හෙල්ත් එක ටන්ටටන් 6800යි නයිස් එන්න අපි යන් අපේ බේස් එකට අපේ යාළුවන්ට අලුත් යාළුවෝ ටික වෙන්නන්නත් තිබේ කෝ ඔය අච්චර ස්පීඩ් එකකින් ආවද මේ ටෙනාන ඩෝන් කාරයක් කොහේ ගිහින්ද හන්ද අඩේ මේ මූන් ටික මෙහෙ ඇවිල්ලා මේ ඉන්නේ කෙනෙක් මූණ නිකන් අල්ලගත්තු ගෙලෙවල ඇත්ත අඩුයි ඌව අපි බලමු ඌ තියාගන්නවද නැද්ද කියලා අපි පස්සේ තීරණය කරමු අපි ටෙනාන ඩෝන්නත් එක්කගෙන ඌත් මම ටේන් කෑන්ඩ ඇද්දි මම ඌව තල්ලු කරන් මෙහෙටම ආවා මේ ඉන්න පොර කෑම එහෙම තිබේද ආයේ මගේ බෑග් ගියනේ මූත් 111යි අරුත් 111යි හලෝ වන් අපි මෙගලඩෝන්ට කැම තියෙනවද දන්නේ ඕහෝ දුර යන්න එපා නතර වෙන්න හරි 3 දෙනා 4 දෙනායි වෙන්නේ පැරසෝ උගේ ලෙවල් අඩුයි මේ ඉන්නේ මෙගලඩෝන් උගේ ටිකක් ලෙවල් අඩුයි ඒ මට කවන්නේ ලෙවල් 33 ලෙවල් අපේ හෙල්ත් 1000 ගණනකට තිබ්බද මම දෙකක් ලෙවල් 2000ට තව ටිකයි කොල්ලෝ අඩේ මුට කොහෙන්ද මේ වුණා 2000
හරි හොඳ මේ දත මොකක්ද මෙගලඩෝන් ටූත් මෙගලඩෝන් කෙනෙක් දතක් හරි නයිස් අඩි මගේ මස් ටික නැහැනේ ඔබ ගත්තද කොල්ලෑරා මට ගන්න බෙරිස් තියෙනවානේ ඌ කොහොමද ගත්තේ මගෙන් අහන්න නැතුව අඩෝ ඉන්න මම ඔයාලට මොකේ මුණ පෙන්නන්න හරිම මොකේ හෙල්ත් එක වැඩි ඩෙවලොප් කරන්නේ මෙගලඩෝන්ලා දෙන්නෙක් එක්ක වටියක් දැම්ම කලින් ලෙවල් 51කුත් හිටියා ඌත් ඉවරයි මට හිතා ගන්න බැරි කොහොමද මූ ලෙවල් 51ව මැරුවේ කියලා ඕකේ දැන් මම ඔයාලට කරන්න ගියා ඉන්න බලන්න වගාවත් දුකේ දාන්න ගිහින් ස්මෝල් කැප් පොට් මේකනේ පොයින්ට්ස් මදිනේ පටය ගාලා ලෙවල් අප් කරමු ඊට කලින් ඇඳුම හදාගෙන ඉන්න ඕනේ නාක බෙරිස් වගාවක් දාන්න ඉන්නකොල්ලා මොකද්ද මම කරන්න ගියා ඇඳුම හදන්නේ ෆයිබර් අපිට ඕනේ පොයින්ට්ස් මදි අර අන්ලොක් කරන්න පහේ නවයක් ඕනේ පොඩ්ඩක් ඉන්න හරියට බෙරිස් නැහනේ අපි ඒ ලෙවල් එක කැවුවට උට නැහනේ බෙරිස් ලොක්කා මින්න ඔයාට බෙරිස් පොඩ්ඩයි ඔය ආසම බෙරියන කණ්ඩු you are favorite බෙරියක් මෙන්න කණ්ඩ ඕනේ ලොකු වෙන්න ඕනේ හරිද මම මේ ලෙවල් ගිය චුට්ටු වෙ ටික මේක ලෝන් කෙනෙක්ව මරලා ඇත්ත කියන්නේ මුලටුන් කෙනෙක් මරෝ කෙල්ම ගියා ටිකක් ගියා ගොඩක් ඩොල්ෆින් කාරය වල්ලගන්න බැරි වුණානේ ආයිත් රැට්‍රයි එකක් දෙමු ඒක රෙකෝඩ් කරන්න නැත්නම් බඩු වෙච්ච අරන් යන්න හොඳ නෑ මොකද අස්සට යද්දි මස් ටික විතරක් අරන් ගියා නම් හරි නැත්නම් ඉතින් කුටි කණ්ඩේ වෙයි එන්නම් ෆයිබර් ඇති වෙයි පරිසමයි හයිඩා හදන්න හයිඩ් ඉස්සරට ඕනේ බැන්ඩේජ් හයිඩ් එක හදන්න අපි මේ ෆයිබර් එකම හදලා හරි දැන් කොල්ලා නිකන් අමුතු විද්‍යාඥයෙක්යි ඉන්න බලන්න අමුණ පෙන්නන්න ඕනේ මොකද්ද කරන්න කියලා ඩෙවලොප් කරන්න ඉතින් මට අපිට ඩෙවලොප් කරන්න PX එක නෙන්නේ PX එක දින X එක නෑ wood එකක් හරි අපි හිතමු මෙගලඩෝන් ළඟ එකක් තිබ්බනේ දැන් යමා බේස් එක හදන්න
එනි මෙගඩෝන් ඉන්න පැත්ත පොඩ්ඩක් ආරක්ෂා කරන්න ඕනේ. මොකද නැත්නම් මෙගඩෝන් හැම වෙලේම යමුත් එක්ක බලි දාන්න. මේ පැත්ත කඩලා දාමු. පොඩ්ඩක් ඉන්නවා. ඕහෝ පොඩ්ඩක් ඉන්නකෝ අයියෝ. කොටමු කොබන් කැඩෙන්නේ. ඔක්සිජන් පොඩ්ඩෙන් කනවා. කවි දාගන්න ඕන. ස්ටෝන් බිත්ති ඕහෝ මොකද කොල්ලට ගල් කඩු ගේ ඉස්සරම ගල් පැල කරලා මෙතන ආසුරි ගල් පැල කරන්න බෑනේ. කොටමු එක්කෝ ෆ්‍රෙන්ඩ්ස් මම මේ වගාව දාන්න ඉතින් අම්මලා සිල් වැඩිගෙන කරා අවුරක් නේ. ඉතින් අද වීඩියෝ එක මොකද හිතන්නේ අද අපි අන්න අරුවෙල්ලුවා මොකද ඩිප්ලෝකස් මොකද එකක්. තව අපි අලුත් යාළුවා ඉන්නවා එතන මරුවේ මූණල් සුපිරි. බලන්න මේ ළඟපස්ස ඩෝල්ෆින් කෙනෙක් ඉන්නවද කියලා. ළඟපාත පීන මාළුවෙක් වන්නේ. හරි ගමන් අපි ආයෙත් මූණල් සුපිරි. මකලඩොන්ගේ සැඩ්ලක වතුර දිමු බිරිස් කන්නේ. මකලඩොන්ගේ සැඩ්ලක ලෙවල් 47. මේ ලොකු යෝදා අයියගේ 32 ටෙරාන්ඩෝන්ගේ 38. ඔක නම් ලෙවල් 10 තිබි මම ඒක හැදුවේ නැහැ. ඉතින් ඔන්න තිබ්බා. එහෙනම් පොඩ්ඩක් එහෙනම් ඉතින් කොල්ලෝ අද වීඩියෝ එක මොකද හිතන්නේ වහන් කමෙන්ට් කරන්න. එහෙනම් ඉතින් කොල්ලෝ අපි ගියා.